අපි ඉන්න වැඩ කරන්න අමාරුම කාලේ තමයි ඇත්ත. හැබැයි මේක කොහොම හරි කරමු. මොකද මේක කරන්නේ උන් විතරයි මේ වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ. කොච්චර අමාරු වුණත් කොච්චර අපිට මේක කරන්න බෑ කියලා හිතුණත් අපි හිත හිතින් එක නතර කරලා දාලා කළ යුතුයි කියන එක තේරුම් අරගෙන අර කම්මැලිකම හෝ බය අනම්මනම් සියල්ල පැත්තකට දාලා වෙන දෙයක් වෙන්න කියලා කොන්දේසි මොකුත් නැතුව මේ වෙලාවේ නැහෙන්න පුළුවන් උපරිම නැහිමු. තේරුම් ගන්න ඕනේ මේ ෆේල් වුණා නම් මේ මොකක් හරි වුණා නම් මේක උනේ අපි හින්දා වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි මේක අම්මයි තාත්තයි අපිට සලකුණක් හින්දා නෙමෙයි අම්මයි තාත්තයි මම සලකුණක් නැති හරි මොකක් හරි එහෙම හින්දාත් නෙමෙයි වෙන මිනිස්සු මොනවා හරි කරපු හින්දාත් නෙමෙයි ගෙදර වැඩ කරන්න වෙච්ච හින්දාත් නෙමෙයි මේක මොකක්වත් හින්දා නෙමෙයි මේක අපි හින්දා පිට කරගන්නයි බැරි උනේ කියන කලින් පිළිගන්න ඕන. ඕක අපි පිළිගන්නේ නැති තාක් අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ. ප්‍රශ්න හින්දා වැඩ කරන්නේ ප්‍රශ්න ඉවර කරගෙන ප්‍රශ්න ටික ඉවරයක් කරන් වැඩ කරනවා එහෙම එකක් නෑ. වැඩ කරනවා වැඩ කරද්දී දේවල් වෙනස් වෙනවා. එතකොට ප්‍රශ්න විසඳෙනවා. ඒක තමයි පැත්ත. වැඩේ කරන්න දුක් විඳින වේදනාවට වඩා පසුතැවීමේ වේදනාව වැඩි. ඔයා දැන් දුක් විඳිනවට වඩා වැඩි පසුතැවීමක් තමයි පස්සේ අවුරුදු 50කින් හරි 40කින් හරි තෙන්නේ අපරාධනේ කියන. මේ වෙලාවේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තව අවුරුදු 10ක් විතර කියලා මං හිතන්නේ මේ කාලේ ගොම්නේ වගේ පොඩි හිනාවක් විතරක් එන සර්ව සිද්ධියක් වලටපත් වෙනවා. අපි දැන් ඒව ලොකු කරගෙන ඉන්නවා. එහෙම තමයි වෙන්නේ ඕන එකක්. මීට ඉස්සරහින් වෙච්ච වැදින. ඒ ඉන්න මේ කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් අපිට හිතලා වැඩක් නැහැ. තරම ජීවිතේ මේ වගේ අර හෙන්නම කට්ටක් කාලා ගොඩ දාන්න පුළුවන් තැන් දෙක තුනයි තියෙන්නේ. તો ඒ දෙක තුන හරියට කරගත්තොත් උගේ ජීවිතේ සාර්ථකයි. එච්චරයි. එහෙම නැත්තම් වෙන්නේ ඔය ටිකේ කාපු නැති කට්ට හැමදාම දිනපතා ගන්න. තෙන විදිහට වැඩ කරනවා කියන එකයි කරන්න ඕන විදිහට වැඩ කරනවා කියන එකයි දෙකක් ඈ. තාම මේක තේරුම් ගන්න නැතුව නිකන් ඔහේ ඉන්නේ උන් ඉන්නවා. ඔලා එක දවසක පට්ට විදිහට රිග්‍රෙට් කරනවා අපරාධේ ඒ වෙලාවේ මං එහෙම උනේ කියලා. ඔයාව අඳුරන මිනිසුන්ට ඔයා පොරක් ඔයා වටින මිනිසෙක් විදිහට වෙන්න. ඔයාව ලොකුම තැනින් ප්ලේස් කරන්න. ඔයාගේ හිතේ එළිය තත්ත්වේ සමාජයේ ඔයාව ලොකුම තැනින් ප්ලේස් කරන්න. පටන් ගත්තේ ඕගොල්ලෝ එහෙම වීරයෝ පොඩි කාලේ ඔය බහුතරයක් ගෙවුනේ ඇහුවම කියන්නේ මම විද්‍යාඥයෙක් කියලා. ඇයි එහෙම උනේ? ඇයි ඉන්න මැරුනේ? ඕගොල්ලෝ ඇත්තටම බැරි හින්දාද නැත්නම් ඕගොල්ලෝ ඒවට වැඩ කරේ නැති හින්දා? මම කියන්නේ විද්‍යාඥයෙක් වෙන්න ඕන කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඕගොල්ලෝ හෙන ලොකුවට පටන් ගත්තානේ වැඩ. සම බැරිත් නෑ. සමාජය ගැන සමාජයෙන් වාගේ ෆීලින් එක ටිකක් හරියන්නේ නැහැ. ඔච්චර දක්ෂ එකෙක් නෙමෙයි කියලා ඔයා මැනලා දෙන එක වෙලාවක. ඒක ඉතුරු කරා මේක ඉවර කරන්න එපා කවදාවත්. හරිද? ඒක ඉතුරු කරා මේක ඉවර කරන්න එපා. මොකද වැටිච්ච වලෙන්මයි ගොඩ එන්න ඕනේ. එතකොට ඔයා ගැන ඒකනම් ආපු ඩිසිෂන් එක ඔයා ඒක ඩබල් වෙනස් කරලා පෙන්වන්න ඕනේ. ඔයාව ඔයා තමයි ඩයල් එක. ඔයාගේ අනන්‍යතාවය හදාගන්න ඔයාට ඕන නම් මොකා විශ්වාස කරත් නොකරත් ඔයාට සිද්ධ වෙනවා. ඔයාව විශ්වාස කරලා. ඒක හරි අමාරුයි ඈ. ලේසි නෑ. ඒ කවුරුත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ. මේ කාම කුල්ලුවන් කතන්දර ඔක්කොම ටික කියන එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. හරි. ඔයාටත් සමහරක් විදිහට වැඩක් නෑනේ මම කරන එකෙන් මම මහා කාලකන්ණියෙක් නේ වගේ සමහරුන්ට එහෙම ඒවා එනවා. ඔය සියල්ලමද ඔයාට සිද්ධ වෙනවා. කොහොම හරි ඔයාව විශ්වාස කරලා වැඩ කරලා ඔය කියන කාල සීමාවේ ඔයාට කරන්න තියෙන උපරිම නැහිලා. හරි. විශ්වාස කරන ළමයි මේ ඕගොල්ලෝ පහු කරන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ අමාරුම කාලය. අමාරුම කාලයක්. හැබැයි මෙහෙමයි ඔය කාල සීමාව ඒ විඳින්න ඕන අමාරුව ඒ කණ්ඩ ඕන කට්ට කෑවේ නැත්තම් ඔයාලට සමහරකට මැරෙනකම් ඔය කට්ට කන්න. වගකීමකින් වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. කැපකිරීමකින් වැඩ කරන්න. නිදි මත බඩගින්න වගේ පොඩි දේවල් හරි මිනිසුත් එක්ක තියෙන ඉමෝෂන්ස් හරි තරහ කේන්ති වගේ දේවල් හරි වලට ඔයාලගේ ජීවිතේ යන්න තියෙන එක කරන්න එපා. නැත්නම් පොඩි ආතල් වලට මේ වෙලාවේ ගන්න දෙන පොඩි ආතල් වලට ජීවිතේ යන්න තියෙන එක කරන්න එපා. තීරණාත්මක කාල දෙක තුනයි තියෙන්නේ. හැමදාම තීරණාත්මක කාල නැහැ. මේ විභාග කාලේ තීරණාත්මක කාල දෙක තුනයි තියෙන්නේ. ඒ දෙක තුන මහන්සි වෙලා වැඩ කරන්න. 1000 දේවල් නැති කරගෙන උඹලට හරියනකම් කියලා ඉන්න මිනිස්සු සෙට් එකක් ඉන්නවා. ඒ මිනිස්සු එහෙම තමන්ගේ තියෙන සියලු දේ නැති කරන ඕගොල්ලෝ වෙනුවෙන් නැහෙනකොට උඹලට කිසිම අයිතියක් නැහැ නේ මේ මට වැඩ කරන්න බෑ වගේ මූඩ් එකක් නැහැ. අද නිකන් කම්මැලි චාටර් කතාවනේ. ඒක කරන්න ඕනෙකම නැත්තම් දෙදරින් අම්මයි තාත්තයි දිහා බලන්න. ඒතරවට ඕනෙකම කම්මැලි. අම්මලා තාත්තලා ඒ කාලේ රිසල්ට්ස් කියන්න බැරුව මුණ දුන්නේ නැතුව හැංගි හිටපුව මතක නැද්ද? අර බොරුවට ඒ කාලේ කවදාවත් කතා කරන්නේ නැතිව රිසල්ට්ස් ආපෙරි මතක නැද්ද? එන කුණු කතා කියපෙන්නේ නැද්ද? අර අනිත් පැත්තට උත්තර දෙන්න ඕන කියලා හිතාගෙන මුත් කර ගියා ගන්න දෙයක් නැතුව හිර වෙච්ච දෙයක් නැද්ද? ඒ වගේ දිගටම එහෙමම තියෙනවා. ඒකට දෙන්නේ නැද්ද අනිත් පැත්තට උත්තර? තමයි ඩයල් කියන තත්ත්වයට පෙරලන්න පුළුවන් මේ කාලේ පාවිච්චි කරලා. මේ කාලේ මදි වෙන්නේ නැහැ. අන්නේ ෆීලිං එකේ වෙනස ගන්න. මේකේ මේ යන කැම්පස් එක නෙමෙයි වැඩක් තියෙන්නේ. යා ගන්න ඩිග්‍රී නෙමෙයි වැඩක් තියෙන්නේ. යන කෝස් එක නෙමෙයි වැඩක් තියෙන්නේ. ඔයා පොසිෂන් කරන තැන මේ ජීවිතේ. ඔයාව කොතනද ප්ලේස් කරන්න කියන තැන. මේක අතහැරලා බෑ කොහොමදවත්. ඒ හින්දා මොන තත්ත්ව කොහොම නරක විදියට ආවත් මේ තමයි ඔයාට ඒ ලෙවල් ජීවිතේ අමාරුවෙන් වැඩ කරන්න වෙන දවස් ටික කියලා තේරුම් අරගෙන වෙන දෙයක් වෙන්න කියන්න මම කාගෙන මේක අල්ලගෙන ඉන්නවා කියලා මයින්ඩ් සෙට් හදාගෙන හෙන ගේමේ මේ වැට් එක කරගෙන යමු. මොලවත් හිතන්න නැති තැන් වල තමයි මොලේ රිසල්ට්ස් නතර වෙන්නේ. හරියට හොත් කරගන්න පුළුවන්. අnder නෙමෙයි හැම වෙලාවෙම කියන්නේ කරමු කියලා. හරි. එතන ජයවා අදස් වැඩි මෙතනින් ඉවරයි.